the wheels on the bus වේදිකාවේ හොඳ අත්පොළ සන්නාදයකින් අපි මේ පුංචි පැටවුන්ට වේදිකාවේ ඉඩ හසර ලබා දෙමු. The wipers on the bus go swish, swish, swish all through the town. The signals on the bus go blink, 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 blink. The signals on the bus go blink, blink, blink all through the town. The horn on the bus goes beep, 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 beep. The horn on the bus goes beep, beep, beep all through the town. The motor on the bus goes vroom, 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 vroom. The motor on the bus goes vroom, vroom, vroom all through the town. The people on the bus go up and down, up and down, up and down. The people on the bus go up and down all through the town. The babies on the bus go wah, 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 wah. The babies on the bus go wah, wah, all through the town. The mommies on the bus go shh, 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 shh. The mommies on the bus go shh, shh, all through the town. The daddies on the bus go I love you, I love you, I love you, The daddies on the bus go I love you. all through the town. The wheels on the bus go round and round, round and round, round and round. The wheels on the bus go round and round, all through the town. මේ පුංචි දරු දැරියන් වෙනුවෙන් පවත්වන මේ විවිධ ප්‍රසංගයේ සභාව ආමන්ත්‍රණය කරන හැටියට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ගල්පාය ප්‍රදේශයේ සෙවන පෙර පාසලේ අවුරුද්දේ විවිධ ප්‍රසංගය සඳහා මටත් ආරාධනා කර තිබුණා. මම පළමුවෙන්ම ආරාධනාව කරම ගැන බොහොම ස්තුතිය පොද කරනවා. ඒක මාත් එක්ක පැමිණි තමුන්නාන්සේලාගේ පළාතේ ප්‍රාදේශ සභා මන්ත්‍රී ශාන්ත දෙල්ගහකොටුව මැතිතුමනි, ඒකම ප්‍රධාන පාලිකාව ඇතුළු තවත් පාලිකා දෙපළක් ඉන්නවා. ඒ දෙපළ ඇතුළු සියලුම දෙමව්පියනි දූ දරුවනි මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සේලා සියලු දෙනාගේම අවසරයි. මම 2006 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් ගොඩකැලල පාස් සභාවට තේරීපත් වෙනකොට මම හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැටුප නොගත් එකම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා මම. ඒ අවස්ථාවේ මම තීරණයක් කළා අවුරුද්දේ මුල මාස 9 මම හිතාගත්තේ මම කලේ
සියලුම ස්වේච්ඡා සංවිධාන වලට මගට එන දීමනා ටික ඔක්කොම ඒ සමිති සමාගම් වලට අවශ්‍ය භාණ්ඩ ලබා දී. 9 වෙනි මාසයේදී මම සල්ලි එකතු කරලා මගේ අතිනුත් සල්ලි දාලා මම 9 වෙනි මාසයේ ඉඳලා පටන් ගත්තේ අපේ ගොඩකැල ප්‍රාදේශීය බලපදේශයේ තියෙන සියලුම පෙර පාසල් වලට තෑගි දෙන්න. ඒ අනුව මම ඒ කාලේ තෑගි දුන්නේ පාලිකාතුමියගේ අවසරය ඇතුව අවශ්‍ය දේවල්. ඒ පෙර පාසලට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අවුරුද්දේ විසිර යාමේ උත්සවවලදී ඒ අඩුපාඩුව තමයි මම ඒගොල්ලන්ගෙන් අහලා දුන්නේ. ඔය කෑම පෙට්ටි, වතුර බෝතල්, බෑග් කුඩ ඒ වගේව තමයි අහලා දුන්නේ අඩුපාඩු. ඊට පස්සේ කොරෝනා සමයත් එක්ක මම කල්පනා කළා මට හරියට මේ කට්ටියගේ ඉල්ලින් තිබුණා රෙදි අරන් දෙන්න කියලා. ඒක නිසා මම ආයේ කොරෝනා සමයෙන් පස්සේ ගොඩගැල ප්‍රාදේශීය බලපදේශයේ සියලුම පෙර පාසල් වලට නිල ඇඳුම් අරන් දුන්නා. ඒ නිල ඇඳුම් අරන් දෙනකොට අපේ ශාන්ත දෙල්ගාගොට්ටුව මන්ත්‍රීතුමා මට කීප වතාවකුත් කිව්වා අපේ දුප්පත්ම ගම්මාන ගල්පාය ප්‍රදේශ වලටත් අපිට මොනවා හරි දෙන්න කියලා. මං කිව්වා එහෙනම් මම දෙන්නම්. එහෙම කියලා ගිය අවුරුද්දෙත් මම මතක් කළා. නමුත් අපිට එක මේ පාසල් ටික එකතු කරගන්න බැරි වුණා. හැබැයි මේ අවුරුද්දේ බොහොම කැපවීමකින් ප්‍රාදේශ සභාව වැලිකපල ප්‍රාදේශ සභාවට ආйти සියලුම මන්ත්‍රීතුමාලා ඒ ගැන කැප වෙලා බොහොම මට සතුටුයි. ඒ වල ඔක්කොම ඉෂ්ට කරන්න සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා ශාන්ත දෙල්ගහකොඩ මන්ත්‍රීතුමා මට මේ පෙර පාසල් 4ක්ද කොහෙද තියෙනවා. මම අනිවාර්යයෙන්ම ශාන්ත ඔයාගේ කොට්ටාසේ පෙර පාසල් වලට මම එනවා. මම මීට උදෙන් එන්න හිටියේ. නමුත් තව පෙර පාසල් 2-3කට යන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම වැල්ලඳුරු පන්සලේ. මම වැල්ලඳුරු පන්සලට දෙන්න හිටියේම නැහැ. මොකද අපි පවුල බොහොම සම්බන්ධයි පන්සල් වලට. ඒ වුණාට මේකට මට එච්චර හිතුවෙත් නැහැ. මම ওই රෙදි තවරනකොට අර ප්‍රසංග ගාමට් එකේ එක පාලිකාවක් ඇවිල්ලා මේ ඔබතුමා මේ අපිටත් දෙන්නකෝ කිව්වා. මං ඇහුවා කොහෙද කියලා. වැල්ලඳුරු පන්සලේ කොම් මම අනිවාර්යෙන් වැල්ලඳුරු පන්සලට දෙන්නම් ඕනි ගානක් කියන්න කිව්වා. ඒ වෙලෙම කවර එක දාලා පෙර පාසලට අවශ්‍ය නිල ඇඳුම මම දෙන්නේ පිරිමි දරුවට කලිසමට අවශ්‍ය නිල් කලිසම් රෙදි කෑල්ලයි සුදු ෂර්ට් එකයි. ගෑනු දරුවට අවශ්‍ය සුදු ගවුම් රෙද්ද. ඒක තමයි නිල ඇඳුම. රජයේ අනුමත කරපු රෙදි. ඒකෙත් වර්ග 3ක් තියෙනවා. මම දෙන්නේ හොඳ මේක පළවෙනි එක. ඒක කවුරුවත් නැහැ කියනවා නම් ගේන්න. අපි තවත් තැනක බලලා හොඳ එකක් අරන් දෙන්න නේ සන්ති මන්ත්‍රීතුමා. ඉතින් ඒක නිසා ඒ අවශ්‍යතාවය මම මේ රක්වාන ආසනයටම දෙනවා. මුළු රක්වාන ආසනයට වැලිගෙපලයි ගොඩකැවලයි දෙනවා. ඊට අමතරව කොළොන්න ආසනයටම දෙනවා. කොළොන්නේ තමයි දූ දරුවෝ 4000කට වැඩිය ඉන්නේ. මෙහි ඉන්නේ 2000 ගානක්. කොහොමත් 6000කට 7000කට මේ නිල ඇඳුම දැන් අවුරුදු 2කින් ඉඳන් දෙනවා. මේ අවුරුද්ද තමයි රක්වාන ආසනේ පුරාටම මට දෙන්න සිද්ධ වුණේ. මේක දෙනකොට අපේ ආසන සංවිධායකතුමා කොළොන්නේ කෙනෙක් ඇවිල්ලා හිටියා. එතුමා මම මුල දවස් ටික එතුමත් එක්ක දේශපාලනය කරන අවස්ථාවේ මගෙන් ඇහුවා ඇයි තරහ වෙලාද මේ දවස්වල දේශපාලන රැස්වීම කොට උදව් කරන්න එන්නේ නැත්තේ. මං කිව්වා නෑ මන්ත්‍රීතුමා පෙර පාසල් වල නිල ඇඳුම් ටික හරි ගස්සනවා. ඒ ගමන එතුමා ආවා. එතුමා ඇවිල්ලා මට කිව්වේ අනේ මේ ගල්පාය ප්‍රදේශය වගේම තමයි කොළොන්නත් දුෂ්කර ප්‍රදේශය. ඒක නිසා මට ඒ පෙර පාසල් 7-8කටවත් දෙන්න කියලා. මම එහෙ පෙර පාසල් ටික දෙනකොට මගේ වැඩිමහල් සහෝදරයා තමයි බිලිපිටිය ප්‍රාදේශ සභාවේ තුන් පාරක් සභාපති වෙලා හිටියේ. එතුමා දැන් රෝගාතුර වෙලා ඉන්නේ. එහෙ දෙනකොට බිලිපිටිය කට්ටිය මට චෝදනා කළා අයියා ඉන්න පැත්ත හොඳ නැතුවද කොළොන්නට දෙන්න කියලා. මම ඒ වෙලාවේ පොරොන්දු වුණා මුළු කොළොන්න ආසනයේට මම පෙර පාසල් ටිකට තෑගි දෙනවා කියලා. ඉතින් දැන් මට තවත් පෙර පාසල් 8කට විතර යන්න තියෙනවා. දැන් මේකත් එක 3ක් ඉවරයි. තව 7ක්ද ඔය තියෙනවා යන්න. ඒ ටික තියෙන්නේ ඔක්කොම අද කොළොන්න ප්‍රාදේශ සභාව බලපදේශය. ඉතින් ඒක නිසා මම ආපු ගමන් තමයි යන්න හිටියේ. කතා කරන්න බලාපොරොත්තුවක් තිබුණේම නැහැ. නිල ඇඳුම පරිත්‍යාග කළා මම යන්න හදනකොට මේ පාලිකාතුමියත් ශාන්ත මන්ත්‍රීතුමත් ඒ දෙන්නගේ ඉල්ලීම් පරිදි වචන දෙකක් කතා කරලා යන්නකෝ. ඒකෙන් හින්දා ශාන්ත මන්ත්‍රීතුමාගේ සතුටත් පාලිකාතුමියන්ලගේ සතුටත් අපේ සතුටත් දෙමව්පියන් සියලු දෙනාගේ සතුටත් බොහොම ඉහළින් මම පිරි අරගෙන තමුන්නාන්සයා සියලු දෙනාටම සුබ දවසක් නැවත ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඉස්මත් කරමු. වේදිකාවේ ඉඩහසර කෙකටිය මල්. ඊළඟ විශේෂාංගය ඔබ හමුවේගෙන හැර දක්වන්නට සූදානම් වෙන්නේ.
මේ වේදිකාවට අපගේ සෙවන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ආචාර්යතුමියන් දෙපළයි මේ නර්තන ඉදිරිපත් කරන්නේ. හඳ පායා ආපු දාකු මටලි දී ගයන රැක කටු පුල්වල් හොරින් ඇහැලනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා Your hands are glued to the beat. डैडी मम्मी है नहीं घर पे
पिछले कमरे में घुस के कुछ तो करेंगे छुपके मिल जरा देखेंगे इंग्लिश फिल्में होंगे लव सीन जिनमें हर मजा गाले दिल में मिल जरा शर्म का अब तू दे हटा चकेंगे ऐसे कि चिंगम हो जैसे थप्पी से तेरी आएगा मजा डैडी मम्मी डैडी मम्मी डैडी मम्मी है गए घर पे पिछले कमरे में घुस के कुछ तो करेंगे छुपके मिल जरा සිටිනවා මීළඟට හින්දි නර්තනයකට මේ වේදිකාව අලංකාර කරන්නට අපි එහෙමනම් અને ભૂલો બધી વાત પ્રેમની આ મૌસમ છે अब आओ मेरे पास रह जाओ मेरे साथ प्रेमनी आ मौसम छे गई रात मन भूलो बधी बात प्रेमनी आ मौसम छे अब आओ मेरे पास रह जाओ मेरे साथ प्रेमनी आ मौसम छे मिल जाए मुझको अगर साथ तेरा तो भूलूं मैं सारा छबीला तारा रंगीला तारा रंग में जुए तारी बात छोटा तारा ओए छबीला तारा ओए रंगीला तारा रंग में जुए तारी बात रे छुप छुप के तुम्हें देखा मैं करूं सारी सारी रात छुप छुप के मुझे देखा तू कर सारी सारी रात मिल जाए मुझको अगर साथ तेरा तो भूलूं मैं सारा छोगाड़ा तारा छबीला तारा रंगीला तारा रंग में जुए तारी बात छोगाड़ा तारा ओए छबीला तारा ओए रंगीला तारा रंग में जुए तारी बात रे මේ වේදිකාවේ තිර විවෘත කරලා අපි ලබා දෙමු පුංචි පැටවුන්ට ඉඩහසර වේදිකාවේ රංගනය කරන්නට. පොඩි කුඩේ හාව ගියා
පහන්‍යා සහ කෞශල්‍ය ආදිශිෂ්‍ය දීනියන් දෙපළගේ මේ අලංකාරෝ නර්තනයට बारिश का बोसा है कोसा है कोसा है बारिश का बोसा है जल 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 बहता जल नारे 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 දුලනි පුංචි දියණියයි මේ නර්තන ඉදිරිපත් කරන්නේ. පොදත්පොළ
නර්තනාංගය ඔබ හමුවේගෙන හැර දක්වන්නටයි මේ සූදානම් වෙලා සිටින්නේ. එමනම් අහසේ තරු පිරිලා අඳහාමිත් ඉනහෙනවා හඳ එළියට තරහ වෙලා කොන නැවිලි හැංගෙනවා එන්න මේ බලන්න හරිම ලස්සනයි එන්න මේ බලන්න හරිම ලස්සනයි සීත සුළං හමනවා ගස්වල දල සැලෙනවා තරුණන්දල සිනාසිසිරේ අහසේ දිලෙනවා සීත සුළං හමනවා ගස්වල දල සැලෙනවා තරුණන්දල සිනාසිසිරේ අහසේ දිලෙනවා එන්න යාළුවනේ මේ බලන්න යාළුවනේ එන්න යාළුවනේ මේ බලන්න යාළුවනේ අහසේ තරු පිරිලා අඳහාමිත් ඉනහෙනවා හඳ එළියට තරහ වෙලා කොන නැවිලි හැංගෙනවා එන්න මේ බලන්න හරිම ලස්සනයි එන්න මේ බලන්න හරිම ලස්සනයි සේපාලික මල් ගස්වල මල් කුමරියෝ නටනවා සඳ වතුරෙන් අපේ මිදුල කිරි පාටට දිලෙනවා සේපාලික මල් ගස්වල මල් කුමරියෝ නටනවා සඳ වතුරෙන් අපේ මිදුල කිරි පාටට දිලෙනවා හරිම ලස්සනයි නෙරෑට හරිම ලස්සනයි හරිම ලස්සනයි නෙරෑට හරිම ලස්සනයි අහසේ තරු පිරිලා අඳහාමිත් ඉනහෙනවා හඳ එළියට තරහ වෙලා කොන නැවිලි හැංගෙනවා එන්න මේ බලන්න හරිම ලස්සනයි එන්න මේ බලන්න හරිම ලස්සනයි එන්න මේ බලන්න හරිම ලස්සනයි එන්න මේ බලන්න හරිම පුංචි දියණියන් කීප බලක්ම සූදානම් වෙ සිටිනවා ලස්සන ඇඳුමකින් සැරසිලා සොකරිය එන්නේ වේදිකාවේ ඉඩාසර ලබා දෙමු ඒ පුංචි දියණියන්ට ලියෝ ලියෝ පන්මුදුරන්ට ගියලියෝ ලියෝ ලියෝ පන්විල හිටපු සොකරියෝ ලියෝ ලියෝ පන්කොළ මිටි බඳිතිලියෝ ලියෝ ලියෝ එන්නා පන්විලට ලියෝ සොකරී එන්නේ සබයින් අවසර ගන්නේ නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නේ අද අල්ලන්නේ පියයුරුලම සොල්ලන්නේ ඇදපත ගන්නේ සුරතින් නූන බලන්නේ තානා තම් දෙන තානා සෙතනා තම් දෙන තානා තානා තම් දෙන තානා සෙතනා තම් දෙන
නටාලා එන ළඟට ගෙලකලීලා වලලු දමාලා දැතේ පාමුතුලීලා කාවි දමාලා දත් මැදලා ඔප කරලා සබයට ඇවිදින් සොකරිය නටනු බලාලා සඳ සුදු අත හැඩ අල්ලා එරිය තියාලා වැඳ මුදුනත ජටා පච්ච වඩන් කරටලා නට කරසක් ගෙඩියක් ගෙන පිඹී උඩ බලා ඉඳ තන තන සිනා පිපෙයි සිරිලියලීලා දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශේෂයෙන් මවගේ ආදරය අපි කාටත් අපගේ මේ ලේ මස් නහර ඇට මිදුළු වලට පවා දැනෙන දෙයක්. ඒ සෙනෙහස පිරි මව සහ දරුවන් අතර තිබෙන්නා වූ ලායන්විත බව හැඟීම ඔබ වෙත ගෙනහැර දක්වන්නටයි මේ වේදිකාව සූදානම් වෙලා තිබෙන්නේ. ඉතිරි සෙනෙහේ මිහිරි අහසේ හිරුසේ අම්මා නිවසේ සුවසෑදු හිරුසාඳු අප හැම ලංකේරු Hero TV. සෙනෙහේ සිතැගී හඳුනා හරිදේ පෙන්වා වරදින් මුදවා ඔබ දන් දුන්නා නොපෙනෙන ආදරේ පවුරකින් බැඳිලා සෙනෙහේ අම්මා
වේදිකාවේ ඉඩහසර ලබා දෙන්නේ චිකි චිකි බම් බම් සින්දුවට නර්තනයක් ඉදිරිපත් කරන්න පුංචි දර්ශනයක්. රෝස කැලේ අපි යන් නැන්දල මාමලා අයියලා අක්කලා ඔක්කොම වෙන්න ඕන බලන්න. Everybody know that. Don't hold back, got you on low jack. Go DJ, that's my DJ. Party on replay, sell it on eBay. මේ පුංචි දූපුතුන්ගේ කාගේ හරි මවකට හෝ පියෙකුට ආරාධනා කරන ඉතාමත් ගෞරවයෙන් මෙය ඔබගේ අවස්ථාව කරගන්න අදහස් ඉදිරිපත් කරන්නට දෙමාපිය ස්තුති කතාවට මේ ඉඩහසර සලසා දෙන්න. ගෞරවනීය උත්සව සභාවෙන් අවසරයි. මට සෙවන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය වෙනුවෙන් ස්තුති කතාව කිරීම සඳහා මේ දෙමව්පියෝ වෙනුවෙන් මං ඉදිරිපත් වුණා. ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ නැති වුණත් අපේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට වැඩමවා වදාළ සදා පූජනීය වන්දනීය වූ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙපළ
මම මේ අවස්ථාවේදී මේ අවස්ථාවට සහභාගී වුණාට ස්තුතිවන්ත වෙනවා. ළඟට අපි සමග මේ අවස්ථාවට සහභාගී වෙලා නැහැ. ඒත් නිරන්තරයෙන් අපිත් එක්ක ගනුදෙනු කරපු මහජන බැංකුව මම දෙවනියට ඒගොල්ලන්ට මහජන බැංකුවට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපේ ආරාධනාව පිළි අරගෙන අවට පෙර පාසල්වල සියලුම ගුරු භවතුන් සහ එතුමියන්ලා සමග පැමිණි දෙමව්පියන්ට ස්තුති කිරීමටත් මේ අවස්ථාව මම ලබා ගන්නවා. ඒ වගේම සීඑක් තමයි මේ මොන්ටිසෝරියේ දරුවෙක්ගේ. ඒත් අපේ රත්නේ මාමා. එතුමත් මේ අවස්ථාවට මං මේ අවස්ථාව ස්තුතියක් කරන්න බලාපොරොත්තු වෙනවා එතුමාටත්. ඊට පස්සේ අපිට නිල ඇඳුම් ලබා දෙන්න අපිට මේ අවස්ථාවට සහභාගී වුණු ගොඩකවැල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සාන්ත දෙල්ගහකොට්ටුව මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ වීඩියෝ කරලා අපිට සහයෝගය සපයන ඒ වීඩියෝ කරන කාර්ය මණ්ඩලයට සහ සවුන්ඩ් ශබ්ද ඒ වගේම මේ ඇනවුන්ස් කරන ඒ මල්ලිට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ලස්සන පොල් තෙල් පහන මේ ලස්සන වේදිකාව ඒ වගේම මේ අවස්ථාවේදී මේ හට් ඒ වගේ ඊයේ රෑ ඊට කලින් ඉඳන් මේ අවස්ථාවට සහභාගී වෙලා සෑම අයුරකින් මේ උදව් උපකාර කර අපේ දෙමව්පියන්ට මං ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපේ චම්පක්කා අපේ දහම් පාසල මොන්ටිසෝරිය වෙනුවෙන් චම්පක්කත් මම මේ අවස්ථාවේදී එතුමියටත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපිට මේ දෙමව්පියෝ හරි කවුරු හරි ප්‍රවාහනය කරන්න හැමදේම දැන් ත්‍රිවිල් තියෙනවා වාහන තියෙනවා කාට හරි කතා කරාට පස්සේ කවුරුවත් බෑ කිව්වේ නෑ. ගොඩාක් දුරට ඒගොල්ලෝ මුදල් අරගෙන නෙවෙයි ඒ කාර්ය කරේ. ඒගොල්ලන්ටත් මම දන්නේ නෑ මේ වැඩේ කරා කියන්න. ඒත් ඒගොල්ලන්ටත් ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඊළඟට මේ අහා ගෙදර වතුර අපිට සපයලා ඊළඟට ඊයේ රෑ උයන්න ඒ වගේ දේවල් වලට උදව් කරපු මේ ප්‍රදේශවාසීන්ට සහ මේ ශාලාව බාරව හිටපු මාමා මට නම නම් මතක නෑ. ඒ මාමටත් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ අපි අන්තිමට කියන්න හිතාගෙන හිටියා වුණාට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන කෙනා තමයි අපේ ප්‍රධාන පාලිකාතුමිය. ඇත්තටම එතුමිය ගැන කතා කරනවා නම් එතුමිය මේ ප්‍රදේශයට මිනි පහනක්. මේ මගේ දරුවෝ 3 දෙනෙක් මේ මොන්ටිසෝරියෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මේ ප්‍රදේශයේ පුරාම පැතිරිලා ගිහිල්ලා විශාල දරුවෝ සංඛ්‍යාවකට මූලික අධ්‍යාපනය දීපු ගුරුවරියක් තමයි එතුමිය. ඉතින් එතුමිය මේ දවස්වල රෝගාතුර වෙලා ඉන්නේ. එතුමියට මං ස්තුති කරන්න වඩා දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා මගේ දෙමව්පියෝ වෙනුවෙන්. ඒ වගේම අපේ පොඩි ටීචර් කිව්වට පොඩි ටීචර් කියලා කියන්න තරම් සුදුසු නෑ. ඒ තරම් එයාගේ වැඩ ලොකුයි. ඒ වගේම මේ උත්සවයේ මවගේ ආభాෂය ලබලද මම දන්නේ නෑ. ඒ වුණාට ලස්සනටම මේ හැමදේම කරන්න එතුමිය ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම විශාල අත්දැකීම් ටිකක් තියෙන ටීචර් ඒ ටීචර්ටත් මං ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපේ මංගලිකා අනිත් පාලිකාතුමිය එතුමියටත් මං ස්තුතිවන්ත වෙනවා. අනිත් එක තමයි මේ අවස්ථාව වෙනකම් මේ අමාරුවෙන් සාරි ඇඳගෙන හිටපු දෙමව්පියන්ට අම්මලාට
ශක්තිමත් වෙනවා. ඒ වගේම තාත්තලා ගොඩාක් මං හිතන්නේ ගොඩාක් මේකට උදව් කරා. නිකන් මේ උත්සවයේ මාලයක් වගේ නම් ඒකේ මුතු ඇට එකක්වත් අඩු වුණා නම් ලස්සන වෙන්නේ නැහැ. ලස්සන අඩු වෙනවා. ඒ වගේම මේ වගේ හැමෝගෙම සහයෝගය තිබුණා අපිට. මට මතක නැති වෙච්ච අය ඉන්නවද දන්නේ නැහැ. මගේ දෙමව්පියන්ටත් මේ ප්‍රදේශවාසීන්ටත් උත්සවය නරඹන්න ආපු මේ දරුවෝ වැඩිහිටියෝ හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තුතියි.
වැඩ කටයුතු හමාර කරන්නට මැද්දෙන් අපගේ මේ ගුරු මෑණියන් ඔබට ආරාධනයක් කරනවා සියලුම දරුවන් මේ වේදිකාවට කැඳවාගෙන එන හැටියට බාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා බොනික්කෝ ලස්සනයි වඳුරා කරනම් ගසයි නත්තල ප්‍රීති සරුයි වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි Bangasai ke juga solawai menne rattal siyai Nattal gahe ma ella tiyannam orala dennam onade Nattal gahe ma ella tiyannam orala dennam onade ඕනෑ කාර් එකයි ෆෝන් එක මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙඩිද සොලවයි මේන්නේ නත්තල් සීයයි තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙඩිද සොලවයි මේන්නේ නත්තල් සීයයි Over fields we go, laughing all the way.
මං හිතන්නේ 2024 වර්ෂය අවසන් කරා පෙර පාසල් ජීවිතේ හැමදාම වර්ෂයක් අවසානයේ මෙවැනි අවස්ථාවක් මට උදා වෙනවා. මං හිතන්නේ උදා වුණු අවස්ථාවල ගොඩක් හැඟීම්බර අවස්ථාවක් තමයි මේ අවුරුද්ද. ඒ මොකද මට පෙර පාසල තුල මගේ අසනීප තත්ත්වය නිසා වැඩි කාලයක් යොමු කරන්න බැරි වුණා. නමුත් මගේ දියණිය කිසිදු අඩුවක් කළේ නැතුව ඒ විදිහටම මටත් වඩා දක්ෂ ලෙස කරගෙන ගියා. අම්මා කෙනෙකුට ඊට වැඩි සතුටක් මේ ලෝකේ තවත් නැහැ. අපි දරුවෝ හදන්නේ අපිට වැඩි ඉහළ තත්ත්වයක ඉන්නයි. මං හිතන්නේ ඒක මගේ දුවේ අභියෝගේ බාරගත්තා. ඇයට ලැබුණු උසස් අධ්‍යාපනයත් ඕගොල්ලෝගේ දරුවෝ වෙනුවෙන් එයා නවත්තලා නමුත් ඉදිරියට කරගෙන යන වැඩපිළිවෙලක් සකස් කරගෙන ඕගොල්ලෝගේ දරුවොනුත් එතෙන්ට අරන් යමින් හොඳ තැනකට ගම්මානයේ දරුවන් අරන් එමින් මගේ සිත සතුටු කරමින් මේ ගමන යන්න ඇයට පුළුවන් වුණා. හැබැයි මේ පන්නරේ දුන්නේ ඕගොල්ලෝ. මේ අවුරුද්දේ හිටපු දෙමව්පියෝ. ඕගොල්ලෝ එහෙම නොකළා නම් ඇයට සහයෝගය නොදුන්නා නම් මේ ගමන ඇයට යන්න බැරි වෙනවා. මට කිව්වා අම්මා ඉන්නවට වැඩිය හොඳට මට දෙමව්පියෝ සැලකුවා. කියන කිසි දෙයක් මට මග ඇරියේ නෑ. ඒ කියපු හැම දෙයක්ම කළා. ඔයගොල්ලන්ට මතක ඇති නයිට් කැම්ප් එක කරා. ඒත් මං එදා තමයි එතෙන්ට ආවේ. නමුත් මං හිතන්නේ මමත් මගේ ජීවිත පෙර පාසල් කාලේ කරලා තිබුණේ නැහැ එවැනි දෙයක්. නමුත් එදා බොහොම ලස්සනට මේ දැකලම නැති මං හිතන්නේ අපේ මහජන බැංකුවේ කළමනාකාරතුමා කිව්ව ජීවිතේ පළමු අවස්ථාව ඒ වගේ අවස්ථාවකට සහභාගී වුණේ කියලා. ග්‍රාම නිලධාරීතුමියත් කිව්වා. මං හිතන්නේ ඒකට සතුටු වෙන්නේ ඕගොල්ලෝ. මොකද ඕගොල්ලෝගේ පෙර පාසලේ දරුවන්ගෙන් ඒ ආදර්ශය අපිට සමාජයට දෙන්න පුළුවන් වුණා. ඒක තමයි අපි ජය ගන්නවා කියන්නේ. මං හිතන්නේ පුහුණු වීමකට ගියත් මගේ දුව ඉස්සරහෙන් ඉන්නවා. සමාජයේ වැඩ කටයුතුත් බොහොම ලස්සනට පිළිවෙලට කරනවා. මං ඒ ගැන සතුටු වෙනවා. දරුවොනුත් ඒ විදිහටම එය හදලා තියෙනවා. මේ අවුරුද්දේ ඉන්න දරුවෝ පිළිවෙලට වැඩ ටික කරනවා. ආයිනේ පොඩි ටීචර් කියන දෙයින් අර ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඇත්තටම බොහොම දඟකාර දරුවෝ ටිකක් හිටියා. බලන්න ඕනි ඒගොල්ලෝ ඇයට තියෙන ඇගේ මං හිතන්නේ අම්මලා දන්නවා. ගෙදරවත් පාලනය කරන්න බැරි දරුවෝ. නමුත් ඇය ඒවත් කරගෙන ඒ දරුවන්ගේ හිතත් දිනාගෙන බොහොම ලස්සනට පෙර පාසල කරගෙන ගියා. මං හිතන්නේ දැන් අද අපිට මේ සුදු රෙදියේ හම්බ වුණා. මං හිතන්නේ ඒ වගේ දේවල් ඇය ටක් ගාලා මට කිව්වා කෝල් එකක් දීලා අම්මේ මේ වගේ අවස්ථාවක් ආව මොකද කරන්නේ? මං කිව්වා දෙනවා නම් මොනවා හරි කමන්නේ නැහැ දරුවන්ට. දෙන පුජ්‍යලයවත් අපට අවශ්‍ය නැහැ නේද? මොකද මේ අහිංසක දරුවන්ට සුදු රෙද්දක් ගන්න බැරුව කොච්චර ඉන්නවද? ඒක නිසා ඔයා හා කියන්න. ඉතින් අන්න ඒ වගේ හැම දෙයක්ම මගෙන් ඇහුවා. හැබැයි මං සමහරට රෝහලේ ඇඳේ ඉන්නේ. කෝල් එකක් දීලා අහනවා අම්මේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කරන්නද මං මේක. එහෙම කරාම හරියයිද? ඒක හොඳයිද? හැම දෙයක්ම කළේ එහෙමයි. මං හිතන්නේ ආදර්ශයකට ගන්න පුළුවන් දියණියක්. අද මේ සමාජයේ දිහා බැලුවාම දරුවෝ කිව්වට හැම දරුවම දරුවෝ වෙන්නේ නැහනේ. විශේෂයෙන් මං ගෑනු දරුවන්ට කියනවා ඕනි දෙයක් ඇවිල්ලා දේවින්දි අක්කගෙන් අහන්න. ඇය දන්න දෙයක් කියලා දේවි. යන මගක් තියනවා නම් වැරදුනා නම් අහන්න. ඒ කියලා දේවි. මොකද ඇය මාත් එක්ක ඉඳලා දුක සැප කියන දෙකම දන්නවා. සැපට වැඩිය ඇයට ලැබුණේ දුක. ඒ දුකෙන් ඇය ජයගත්තා. සාමාන්‍ය පෙළ විභාගයේ කලේ
බොහොම අමාරුයි. මම්ම තමයි ඇයට ඉගැන්නුවේ. කොච්චර ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නයකදීම ඇය මාත් එක්ක හිටියා. ඒව තමයි ඇගේ ජීවිතේ පන්නරයක් කරගත්තේ. ඉතින් ඒ වගේම මං හිතන්නේ 2025 වර්ෂයටත් අපිට දරුවෝ ටිකක් ඉන්නවා. තව දරුවෝ ඒවි. ආවොත් අපි සතුටින් බාර ගන්නවා. ඒ දරුවන්ටත් යන මගක් හදනවා. ඒ වගේම මම ඇයට කිව්වා අද මම නැටුම් දිහා බලා ඉනකොට මම දැක්ක ඇත්තටම දරුවෝ කලායතනික දරුවෝ හා සමානයි. නටන නැටිලි ටික. ඇඟවල් නටවන හැටි. ඉතින් මං කෝ පුතේ මේ ප්‍රදේශයට අඩුවක් ඒක. නැටුම් පන්තියක් නැහැ. ඔයා දැන් ඒක කරන්න. මේ ළමයි ටික ගොඩ ගන්න. නේද? ඉතින් අම්මලත් මට ඇවිල්ලා කියන දෙයක්. මං හිතන්නේ 2025 වර්ෂයේ අය ඒ තීරණේ ගනීවි. ඉදිරි අධ්‍යාපන කටයුතු කරන ගමන් මං කියන්නේ එහෙම කරලා සමාජයට කරන්න පුළුවන් මෙහෙවරක් තියෙනවා නම් කරන්න. මේ දුප්පත් දරුවෝ ඈතවල් වල පන්ති අරන් යන්න ඈතවල් වල පන්ති වලට ලස්ස ගණන් දෙන්න බෑ. පුංචි මුදලකින් ඔවුන්ව දක්ෂතාවයෙන් ඉදිරියට අරන් යන්න ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2024 දරුවෝ දෙමව්පියෝ ඇත්තටම බොහෝම හොඳ දෙමව්පියෝ ටිකක්. ඒ ලැබුණු දෙමව්පියන්ගේ හැකියාව විශිෂ්ටයි. ඒ දෙමව්පියන්ගේ විශිෂ්ටත්වය මං හිතන්නේ දරුවෝ තුලක් තියෙනවා. ඒක නිසා මං බලන්න නත්තල් සීයෙක් ඇවිල්ලා නේද? ඒ අම්මා හරි දක්ෂයි. අම්මා කෙනෙක්ගේ හිතන්නවත් බෑ නේද? ඒක තමයි. ඉතින් මං හරි ආසයි. මේ සමාජයේ ජීවත් වෙනකොට බොහෝම කටුක දේවල් එක්ක අපි ජීවත් වෙන්නේ. නමුත් දරුවොත් එක්ක එක දවසක් සතුටින් මේ වගේ ගත කරන්න ලැබෙන්නේ නැහනේ හැමදාම. ඉතින් මේ වගේ එක අවස්ථාවයි දෙකයි ලැබෙන්නේ අවුරුද්දකට. ඒ අවස්ථාව දෙක මගහැර ගන්න එපා ජීවිතේ. අවුරුදු උත්සවය ඒ වගේ වෙලාවල් වල දරුවොත් එක්ක ඒ සතුට විඳින්න. බෑ කියලා පස්ස ගහන එක නෙමෙයි වෙන්නේ. ළමයිනුත් හරි කැමති අපේ අම්මාව අපේ තාත්තත් ආවා. අපේ අම්මා දිව්වා. අපේ අම්මා තමයි පළවෙනියා. හරි කැමතිනේ එහෙම කියන්න. නේද? ඉතින් අපේ අම්මා තමයි අර නාට්‍යයේ හිටියේ. දන්නවද කවුද කියලා? ඕගොල්ලෝ දන්නේ නැහනේ. ඔය අපි මේ වැඩසටහන කරලා ඉවර වුණාම අපිට අහන්න අපි සද්ද නැතුව අහගෙන ඉන්නවා මේගොල්ලෝ කතා වෙන දේවල්. ඇත්තටම ළමයි හරි සන්තෝෂෙන් කතා කරේ. අපේ අම්මත් ආවා, අපේ තාත්තත් ආවා. මෙහෙමයි අර එහෙමයි කිය. ඉතින් බලන්නකෝ ඒ සතුට විඳින්න දරුවන්ට ඉඩ දෙන්න. දරුවෝ අයාලේ යන්නේ එතකොට. ඒ දරුවෝ අම්මට තාත්තට සෙනෙහසින් ඉඳීවි. ඉදිරි අනාගතෙත් එවැනි 25 වසරටත් මට එවැනිම දෙමව්පියෝ ටිකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේවා ඕගොල්ලෝ දුන්නේ ආදර්ශයක් මේ අවුරුද්ද. එතකොට ලබන අවුරුද්දේ දෙමව්පියන්ට මගහරින්න බෑ නේද? ඔව්. ඒක නිසා ඒ අයත් එහෙම කරાવી. එහෙනම් මේ අවුරුද්දේ හිටිය ඔබ සැමට ඇත්තටම ළමයින්ගේ අනාගතයේ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා ඔබ සැමට. ස්තුතියි. Elagidi malagidi pambadilla hengi mottuda
got you on low jack. Go DJ, ask my DJ. Party on replay, sell it on eBay.